හායි හායි කොහමද? ඉතින් අදත් මම ඔන්න වීඩියෝ එකක් අරන් ආවා. දැන් වෙලා උදේ පාන්දර 5යි. එහෙනම් වීඩියෝ එකත් එක දිගටම දෙන්න. අතර ලස්සන දාලා වීඩියෝ දෙන්න. ඉතින් ඔන්න උදේ පාන්දර මේ යන පිටත් වෙන්නේ කොහෙද කියලා බලමුකෝ. මේ වෙලාව පාන්දර 5:00 විතර. එහෙනම් ඉතින් අද උදේ පාන්දර කවදාවත් නැතුව නැගිටලා ලස්සන දවස පටන් ගන්න තමයි බලන්නේ. සාර්ථක දවසක් කරගන්න තමයි බලන්නේ. බලමු. අපි යනවා හොඳේ. ගේට් එක වහගන්න. අයින් මම වහන්න. ඔන්න ළමයි මං වගේ උදේ පාන්දර නැකිලා තම තමන්ගේ වැඩවලට යන්න ඕනේ කම්මල නැතුව හරිද? ආයේ පහුවෙලානේ. ඔව්. ආයේ කොහෙද පෙට්‍රල් ගහන්න දෙයක් තියෙනවා අම්මෝ. කොහොමද? අයි වෙන්නේ කොහෙද ඉතින්? මිටිකේ නෑ වහන්න. මේකට මිටිකේ මේ දැන් අර අත්තමාද මෙතන ගෙලින්න ගාන ගෙලින්න යනකොට පොලිසිය දිනවා. පොලිසිය ගාන මේ පැත්තට චෙක් කරලා ගමන් තාවිලා ඒක පිළිම මාත් හොඳට කතා කරානේ. හොඳට කතා කරානේ මනුස්සයා. කතා කරලා අන්තිමට හැවනේ. නෑ මං හිතේ වැඩගත් මාත් එක්ක කියලා. අපිට කතා කරා. කතා කරලා උනේ ඉතරගේ මොඩේක් වෙන්න දිගට ඉතල උනේ. ගෑරේ වගේ ගහගෙන යනවද? උදේට පයිද? ඉතින් කොහේ ගියත් සුන්දර මුහුදු තීර නම් අපිට බලා ගන්න පුළුවන් කියලා මම හැමදාමත් වීඩියෝ වල කියන මේ උදේ 6ට විතර ගාල්ලේ බීච් සයිඩ් එක බලන්නකො ලස්සන.
ඊයේ කන්නත් එයාලා කාල් කකුළු අනේ ළමයි වොයිස් එක දෙනකොට තමයි දන්නේ ගෙදර එනකොට අම්මා ඒ කෑම ඔක්කොම හදලා අපි පොඩක් පරක් වෙලානේ ආවේ. ඉතින් ඔයාලට කෑම vlog එකක් නම් ගේන්න බැරි වුණා. මම ඉක්මනින්ම රස රෙසිපි එකක් ඔයාලට මං අරන් එනකන් මේ වීඩියෝ එක අදට බලන්න. මාත් එක තරහ නොවේ. ඉතින් කොහොම හරි බීච් සයිඩ් එකට එන ගමනුත් ආවා. මොකද උදේට කොහොමද බීච් එක ලස්සනයි. ඉතින් ඒ නිසා පොඩ්ඩක් බීච් එකෙත් වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඉතින් ගාල්ලා වටින්න අය නම් දන්නවා මේක කොච්චර ලස්සන තැනක්ද කියලා. Terlihat bahar. අතලේ මොකුත් නැහැ. ඊට පස්සේ ළමයි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ආයෙමත් බඩු වගේක් ගන්න යන්න ඕන. මේ ඔයාලා දන්නවා ඇති ගාල්ලා අවටින්න ඕන නම් LCC එක. එතනට ගිහිල්ලා බඩු ටිකක් අරගෙන මාර ටයර්ඩ්. ඊට පස්සේ බඩු ටිකක් අරගෙන ඉතින් අපි ගෙදර ආවා. හරි එකක් සෙට් එකක් දෙන්න ඕනේ. කොහොමද ගෙනියන්න නැත්තම් බැරි. දැන් තමයි ළමයි වැඩ ඉවර වුණේ. මේ වගේ ඉන්න ගියේ ළමයි. මේ තියෙන ට්‍රේස් මේ වගේ ඉන්න ගියේ. මේ වගේ ඉන්න ගියේ. ඉතින් උදේ ඉඳන් අමාරුයි. දැන් තා වැඩ නැතුව නෙමෙයි තියෙනවා බඩු ගේන්න යන්න ඕන. හැබැයි ඉතින් මම ළමයි වීඩියෝ එක එන් කරනවා. මට හරි මහන්සි. ආසිරවල මට හිතෙනවා දැන් ආයි මං අසනීප වේගෙන එනවා කියලා. හායි කිය. එයාත් ඉස්කෝලේ චුට්ටක් දැන් තමයි කරන්නේ. එයාත් ඇවිදලා හිටියේ කොහමද අද දවස් ඔන්න ඔහොම ඉවර වුණේ. තා වීඩියෝ එක වැඩ තිබ්බට මට අමාරු වීඩියෝ කරලා මම එහෙනම් පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න ලෙඩ හදා ගන්න එපා ළමයි. හරි පරිස්සමෙන් ඉන්න. උණු වතුර ටිකක් ඉඟුරු චුට්ටක් දාලා උණු වතුර ටිකක් බොන්න. අසනීප වගේ තියෙනවා නම් එහෙනම් පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න. ඊළඟ වීඩියෝ එක එනකම් මාව subscribe කරලා නැති අනිවාර්යෙන් subscribe කරලා bell icon එකත් click කරලා all button එකත් press කරගෙන යන්න. ඊළඟ message එකක් තියන්න මොන වගේ වීඩියෝස්ද ඕන. දැන් නම් මම අසනීපෙන්න මේ වීඩියෝ එක කරන්න ළමයි එනිසා අඩුපාඩු ඇති ගණන් ගන්න එපා. මම ඉතින් හැමදාමත් ඔයාලට ගොඩාක් ආදරේ. මම කොහොම හරි වීඩියෝස් වලට අරගෙන එහෙනම් පරිස්සමෙන් ඉන්න. ගොඩාක් ආදරේ.